මලක හැඩදෑස සලා සිතුම් විහඟ කෑල වසඟ කළා හෙලෝ අපි මේ නුවරඑළියේ ඉන්න දෙවැනි දවස. අද නුවරඑළියට හොඳට ඉර පායපු දවසක්. හැබැයි ඉතින් මේ නුවරඑළියනේ ඉර පෑවුවට පොද වැස්ස, සීතල, මීදුම එක කාලගුණේ ඉක්මනට වෙනස් වෙනවා. හැඩදෑස සලා සිතුම් විහඟ කෑල අදත් අපි නතර වෙන්නේ නුවරඑළියේ තියෙන ලස්සන වුඩන් කබාන එකක. මේක නම් තියෙන්නේ නුවරඑළිය ටවුන් එකේ ඉඳලා ටිකක් දුරින් සඳතැන්න පැත්තට වෙන්න. මේ තමයි Hideout Cabins නුවරඑළිය. අප නෙත් කතා කළා පිල්ම ඉංගි මෙරුවා සුඳුරු වසන්තෙක මොහොතක සුවපා වෙන්වුවා. Hideouts Cabins වලට එන හැමෝටම එතනදි හම්බෙන ලස්සන යාළුවෙක් තමයි ඉතින් මෙයා. මතකේ මැවෙනා මෙන්න මේ පුංචි යාළුවා අපේ රූම් එක ළඟට ඇවිත් හිටිය උදේම අපිව පිළිගන්න. දෝ යලි සිත් සානහා ඔබ නමටයි මා පාරමි පුරනා පැසෙවිදෝ මේ කීමාලා පිපුණු මලක හැඩදෑස සලා සිතුම් විහඟ කෑල වසඟ කළා මග තොට රැඳී නෙත් දහක් වසා නුවරඑළියට ඇවිල්ලා සීතලේ කෝපි එකක් බොන්නත් ඉතින් අපි අමතක කළේ නෑ. පිපුණු මලක හැඩදෑස සලා සිතුම් විහඟ කෑල වසඟ කළා මග තොට රැඳී නෙත් දහක් වසා මතකද අප නෙත් කතා කළා.
නුවරඑළිය ටුවර් එක ඉවර වුණේ. තවත් ලස්සන ගමනාන්තයක් අරගෙන ඉක්මනින්ම හම්බ වෙන්න. ඉතින් එතකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.